පැත්තේ ඉඳන් අතන අතුගගා හිටියා මේ අර අක්කා අතුගගා ඉන්නකොට මම මේ හරිය අතුගගා හිටියේ. ඊට පස්සේ අලියා පන්නගෙන අර පැත්තෙන් එනකොට එයා දුවගෙන මේ පැත්තෙන් දිගටම මෙතෙන්ට එනකොට අලියා කෑ ගහනකොට මම අතන ඉඳලා මම ඇතුළට පැන්න දරුවෝ ටික ඇතුළෙන් දරුවෝ ටික අරගෙන කොහෙටද යන්නේ කියලා මම ඇතුළට පැන්නා. මට හිතා ගන්න බැරි වුණා මොකක්ද උනේ කියලා. මෙතනින් එයා වැටෙනවා විතරයි දැක්කේ මොනවා වුණාද කියලා හිතා ගන්න බැරි වුණා. අලියා ඒත් එක්කම අර එහා වත්තට පැන්නා. කෙසෙල් වත්තට. එතකොට තමයි අපි මෙතෙන්ට දුවගෙන ආවේ. අර කෑ ගහගෙන බෑ. කෑ ගහගෙන නෙමෙයි මොකද කෑ ගහ ගන්නවත් බැරි වුණා. එයා දුවගෙනම ආවා. කෑ ගහන්න බැරි වුණා. අලියා එනවා කියලා දාර පැත්තෙන් තමයි අපිට අතෙන් කිව්වේ ලොකු සර් අය ඇතුළට යන්න අලියා එනවා කියලා. එතකොට තමයි දැක්කේ. ඒ කියනකොට දැකලා ඉවරයි. කීයට විතරද? අතමාරට විතර. අතමාරට පහුවෙලා මං හිතන්නේ. කොහොමද අලියා මෙතන අර එතනමනේ එයා ඉඳලා තියෙන්නේ. ඒකයි එයා දුවගෙනම මේ පැත්තට ආවේ. අලි ඉන්නවා කියලා දන්නේ නැද්ද ඉස්කෝලේ? අලි ඉන්නකයි කියලා ඉස්සෙල්ලා දන්නේ නැහැ. මීට කලින් දැන් මේ අලි ඉතින් අත්තට ඇවිල්ලා නැහැ. අවට හිටියට මෙහෙට එන්නේ නැහැ නේ අලි. ඉස්කෝලේ අත්තට ඇවිල්ලා නැහැ. වෙනදා ඊට පස්සේ කලින් සමහර දවස්වලට කලින් දැනුවත් කරනවා අලි එනවා මෙහෙමයි ළමයි ඇතුළට ගන්න කියලා කලින් කියන වෙලාවකට දැනගත්තොත් කවුරුත්ම අද දැනගෙන නැහැ ඉතින්. ඉතින් අද වෙලාව කියන්නේ වැස්ස වෙලාවේදී වැස්ස නිසා දරුවෝ ටික මේ හරිය හිටියේ නැහැ කිසි කෙනෙක්. නෑ වෙනදාට දරුවෝ මේ හරිය ඔක්කොම සෙල්ලම් කරනවා අපි අතු ගන්න වෙලාවේ. දැන් අලියා ගැහුවට මොකද කරේ? අලියා ගැහුවට පස්සේ අලියා කොහොමද අර පැත්තට පැන්නා. එයාම ඊට පස්සේ මෙතන බලද්දී එයා වැටිලා ඊට පස්සේ කටේ හිටපු කට්ටියට කෑ ගැහුවට පස්සේ ඔක්කොම දුවගෙන ආවා. අරගෙන මේ එල්ලක දාගෙන අරගෙන ගියා ඉතින්. කොහෙටද අරන් ගියේ? අරන් ගියේ මේ ඉස්පිතාලට අරන් ගියේ. එයාට කතා බහ කළා එයා හිටියේ අඬනවා කතා කරනවා ඒ වුණාට එයාගේ පපුවට දෙනවා කියලා එයා කෑ ගහනවා. මේක ඇවිල්ලා බලදාලින්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. උදේ හවාම අලි මේ එහා පැත්තේ කේල් කොටුව. ළමයි නිතරම මෙතන සෙල්ලම් කරන මේ සෙල්ලම් මිදුල. ළමයි කී දෙනෙක් අද අලි හිටියනම් මෙතන ළමයි කී දෙනෙකුට විනාශ වෙන්නත් තිබුණාද? ඒකින්ද මේ බලදාලින්ට කොච්චර කිව්වත් මෙව ඇහෙන්නේ නැහැ. දවසයි දෙකයි කිසිම විසඳුමක් නැහැ මෙවට. ඒකින්ද කියන්නේ කරුණා කරලා මේකට විසඳුමක් ලබා දෙන්න. ළමයි ඉස්කෝලයක් කියන්නේ කොච්චර වගකීමක් තියෙන තැනක්ද? මේ විදිහට අලි හතා මාරනකොට අලි නිතරම මේකේ. ළමයි 300 මේකේ නිතරම ගැවිසෙනවා. අද මේ වැස්සේ ඉඳලා ළමයි ටික මේ පන්ති ඇතුළේ ඉන්න. නැත්තම් ළමයින්ට කියන්න දන්නේ මේ බලදානින්ට මොන විදිහට කියලා දෙන්නද කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ අලි කරදරේ තරබේම නිකපිටිය සෑගල ගම්මාන වලට දැන් බහුල වෙන දෙයක්. ගෙවල් අපේ 30 40ක් විතර කරලා තියෙන මේනට ජීවිත 4ක් නැති වෙලා තියෙනවා. ඉතින් අද වෙනකොට පාසලේ සෙල්ලම් මිදුලට එන්න තරම් අලියෙක් මේ අද උදේ 7:40 විතර වගේ ඒ හැමදාම මටත් උදේ හම්බෙන අක්කගෙනෙක් තමයි අතු ගන්න එන. ඉතින් එයාට අද පහර දීලා තියෙනවා. ඉතින් මේකට නිසි බලධාරී නිසි පියවරක් ගන්න ඕනේ. රජයේ මැදිහත් වෙලා අලි වැටවල් එක්ක නඩත්තු කරන්න එක්ක වෙනම පිරිසක් දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ අලි වැටවල් සක්‍රියව පවතින විදිහේ වැඩපිළිවෙලක් අලුතෙන් ඔයාලගේ තියෙනවා නම් ඒක කරලා මේ අපේ ජීවිත ටික රැකලා දෙන්න කියන අපේ දරුවෝ ටික රැකලා දෙන්න කියන ඉල්ලීම තමයි ආර්ණක ඉල්ලන්න තියෙන. නැත්නම් මේ වෙලාවේ අනගාටුවටපත් වෙන මොහොතක් මේ තරම් මේ පාසලට මේ අපේ හිතන්නේ පළවෙනි වතාවට මේ සෑගල ඉස්කෝලේට මේ විදිහේ විපතක් අද දිනේ සිද්ධ වුණේ අපේ මවකට. ඉතින් ඒක හරි කනගාටුයි. රජයේ හැටියට මම රජයෙන් ඉල්ලනවා මේ ගැන හොයලා බලලා මේ ප්‍රදේශයට ඉන්න බලධාරී මේ ගැන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මෙතන තමයි අතු ගාවිලා තියෙන්නේ. අලියා මේ වත්තෙන් ඇවිල්ලා අතු ගාවින්න ඉන්නකොට එයා දැකලා තියෙනවා අලියා එනවා. ඊට පස්සේ ඉඳන් දාලා පහර දුවලා තියෙනවා. ඉතින් මේවට කිසිම හිඳුමක් නැහැ. දැන් මොන රජාවක් කිසිම හිඳුමක් නැහැ. මොන දේ කරත් වැඩක් නැහැ. අලි ගහේ නවත්ත ගන්න බැරුණා. ඉතින් මේවට හැකියක්මනින් පිළිතුරක් ලබා දෙන්න. මොකද ළමයි 340 සෑගල ඉස්කෝලේ ඉන්නවා. ඉතින් මේ ළමයි අද උදේ වැස්ස හින්දා ළමයි ඇතුළේ හිටියලා වැසි තිබ්බේ නැත්තම් එහෙම ළමයි කී දෙනෙක් මේ අනතුරට ලක් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා බලදාන්ට රජයෙන් කියන්නේ මේවට හැකියක්මනින් විසඳුමක් ලබා දෙන්න.